මුහුදුකොටි නායක සූසෙයි විසින් මෙහෙ වූ ප්‍රහාරයේ අරමුණ වූයේ මෙම කලපු මෝය තුලින් ඇතුළු වී 55 සේනාංකය අලුතින් අත්පත් කරගත් ප්‍රදේශයට පහර දී යලි අත්පත් කර ගැනීමයි. රාත්‍රී ප්‍රහාරයට පෙර ඊයේ පස්වරුවේද මුහුදුකොටි බෝට්ටු කීපයක් ජලී ප්‍රදේශයට ළඟා වීමට උත්සාහ කළා. ඊට දැඩි ප්‍රහාර දෙමින් බෝට්ටු විනාශ කිරීමට යුද හමුදාව දරූ උත්සාහයයි මේ. දෙකම එකලා. දෙකම එකලා. පොඩ්ඩක් බලන්න. දෙකම එකලා කර. නෑ හැබැයි තේනවා. අනිත් එක නෑ හැබැයි. යුද හමුදාවේ ප්‍රහාරය හේතුවෙන් ත්‍රස්තවාදී බෝට්ටු ඉදිරියට පැමිණි වේගය අඩාල වුණා. මෙම ප්‍රහාර හමුවේ මුහුදුකොටි යාත්‍රා යලිත් මුදා නොගත් වෙරළ තීරය වෙත පලා ගියේ මේ අයුරින්. හරි. අයියෝ. නෑ නෑ. නෑ ගියා. මුහුදුකොටින්ගේ සියලු ක්‍රියාකාරකම් සඳහා තවත් ඔවුන්ට ඉතිරි වැත්තේ කිලෝමීටර් 15කටත් අඩු මුහුදු සීමාවක්. එම මුහුදු සීමාව තුල මරාගෙන මැරෙන බෝට්ටු යොදා ගනිමින් හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම පමණයි මෙවන විට ඔවුන්ට ඉතිරි වැත්තේ. එම සෑම ප්‍රහාරයකටම සාර්ථකව මේ ආකාරයෙන් මුහුණ දීමට හමුදාවට දැන් හැකියාව ලැබී තිබෙනවා. ජාතික රූපවාහිනියේ අමල් සමන්ත චලේ දකුණු වෙරළ තීරයේ සිට